අයිබෝවන් සියලු දෙනාටම අද මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ අපොස උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය කියන ඒකකයේ සත්ව පරිවහනය කියන පාඩමේ එන මාතෘකාවක් විද්‍යුත් කන්තුක රේඛනය ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා ECG කියලා. මම මේ මාතෘකාව යටතේ උසස් පෙළ සිසුන්ට ප්‍රමාණවත් වෙන පරිදි දැනුමක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම යම් ආකාරයකට සාමාන්‍ය ජනතාවටත් ප්‍රයෝජනවත් වේ කියලා විශ්වාස කරනවා. මොකද්ද මේ විද්‍යුත් කන්තුක රේඛනය කියන නැත්නම් ECG කියන එකේ තේරුම? වචනාර්ථ තේරුම ගත්තොත් එහෙම අපි ගන්නවා ඉලෙක්ට්‍රිසිටි, කාඩියෝ කියන්නේ හෘද කියන අදහස. හෘදය කියන අදහස. එතකොට හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය විසුවලයිස් මේක අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය හෘද පේශි තන්තු වල සිදුවන විද්‍යුත් විභව වෙනස් වීම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා ප්‍රස්ථාර කඩදාසියක එහෙම නැත්නම් ඔසිලොස්කෝප් එකක තිරයකට ලබාගෙන. එතකොට එහෙමනම් අපි විද්‍යුත් කන්තුක රේඛනයෙන් අදහස් කරන්නේ හෘද පේශියේ විද්‍යුත් විභව ක්‍රියාකාරීත්වය හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය එසේ ගැටේ ආරම්භ වෙලා එසේ ගැටේ මගින් ජනනය වෙලා මේ විද්‍යුත් සංඥා දේහේ පුරා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ විද්‍යුත් සංඥාවල පැතිරීම තමයි අපි ECG සටහනකින් ලබා ගන්න. සමහර විට ඔබට මේ ECG සටහනක් ලබා ගැනීමේ අත්දැකීම තියෙන්න පුළුවන්. දේහේ මත ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. ඇලෙන සුළු ආකාරයට මේ ඉලෙක්ට්‍රෝඩ තියන්නේ දේහේ මත, විශේෂයෙන්ම පපුව මත, ගාත්‍රා මත මේ ඉලෙක්ට්‍රෝඩ තැබීමෙන් තමයි ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රාෆි කියන උපකරණයේ භාවිතයෙන් මේ විද්‍යුත් සංඥාවල පැතිරීම ලබා ගන්න. ඇත්තටම මේදී අපි කියන්න ඕන දේහ පටක තරල හොඳින් විද්‍යුතය සම්නයනය කරන නිසා තමයි හෘද පේශියේ සිදුවන විද්‍යුත් ක්‍රියාකාරීත්වය දේහේ මත තබන ලද ඉලෙක්ට්‍රෝඩ ආධාරයෙන් අපිට ලබා ගැනීමට ඉඩ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් බලමු මේ ECG සටහනක් ප්‍රස්ථාර කඩදාසියකට එහෙම නැත්නම් ඔසිලොස්කෝප් එකක තිරයකට ලබා ගැනීමෙන් නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ කවර ආකාරයේ සටහනක් අපිට ලැබෙයිද කියලා. මොකද්ද මේ ECG සටහනක සටහන් වන තරංගවල තේරුම? මොනවද පරීක්ෂා කරන්නේ මේ ECG සටහනක? මොකද්ද අපිට ලැබෙන ප්‍රයෝජනය ECG සටහනක් ලබාගෙන? මෙන්න මේ කරුණු ටික තමයි අපි බොහොම සරල සලකා බැලීමක් මේ උසස් පෙළ සිසුන් වෙනුවෙන් උදව්වක් විදිහට අපි පැහැදිලි කරන්න යන්නේ. දැන් ඔබට පේනවා මේ ECG සටහනක් මම ඇදලා තියෙනවා. මෙන්න මේ ස්ථානයෙන් අපි පටන් ගමු. P wave එකක්, P තරංගයක් තියෙනවා. QRS තරංග සංකීර්ණයක්, QRS කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. ඒ වගේම T තරංගයක් තියෙනවා. නිරෝගී වැඩිහිටි කෙනෙකුගේ ලබාගත් ECG සටහනක රූප සටහනයි මේ පෙන්눔 කරන්නේ. නමුත් මේ ප්‍රස්ථාර කඩදාසිය නිරූපණය වෙලා නැහැ. නමුත් ඇත්තටම මේ ECG සටහනක් ලබා ගැනීමේදී එවැනි
ප්‍රස්ථාර කඩදාසියක තමයි මෙන්න මේ ආකාරයට ඔබට ලැබෙන්නේ. හොඳයි. දැන් මේ PQRS T කියන තරංග වලින් මොකද්ද පැහැදිලි වෙන්නේ? මේ P කියන වේව් එකේ නිරූපණය වෙන්නේ කර්ණික විද්‍රවණය කියලා හඳුන්වන තරංගේ නැත්නම් ඒ විභව වෙනස් වීම. QRS වලින් නිරූපණය වෙන්නේ කෝසිකා විද්‍රවණය. T තරංගයෙන් නිරූපණය වෙන්නේ කෝසිකා ප්‍රතිද්‍රවණය. දැන් මොන ප්‍රශ්නයක් ආවා? නොතේරෙන දෙයක්. මොකද්ද මේ විද්‍රවණය ප්‍රතිද්‍රවණය කියලා කියන්නේ? හදය විද්‍යානුකූල ස්පන්දනය වෙනකොට ඇතිවන විද්‍යුත් ක්‍රියාකාරීත්වය තමයි අපි ඔය විද්‍රවණ ප්‍රතිද්‍රවණ නැත්නම් උපරිද්‍රවණ යන ආදී වශයෙන් හඳුන්වන්නේ. සාමාන්‍ය ස්නායු ශෛලයක් වාගේ හදපේශී තන්තු වල ආවේගයක් ගමන් නොකරනකොට ද්‍රවණීය වූ අවස්ථාවේ ඉඳලා ඒ උත්තේජයක් ලැබිලා ආවේග නිකුත් කරනකොට විද්‍රවණ අවස්ථාවටපත් වෙනවා. අපි හඳුන්වනවා ඩිපොලරයිසේෂන්. ඩිපොලරයිස් වෙනවා. මේදී ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලිය අපි අවබෝධ කරගමු. සරලව සෛලයෙන් පිටත තියෙන සෝඩියම් අයන ඒ වගේම කැල්සියම් අයන සෛලය තුලට ඇතුළු වීමක් සිද්ධ වෙනවා. එසේ ගැටේ කියන්නේ සෛල ස්කන්ධය. මේ හද පේශි වලත් මේ සෛල වලත් විද්‍රවණයක් සිද්ධ වෙනවා. සෝඩියම් කැල්සියම් වැනි අයන ඇතුළට ගැලීමෙන් පිටතට සාපේක්ෂව ඇතුළත අඩු ඍණ විභවයක් නිර්මාණය වෙනවා. ඒ අවස්ථාවේදී තමයි අර ආවේගයක් ඇතිවීම නැත්නම් ක්‍රියා විභවයක් ඇතිවීම නිර්මාණය වෙන්නේ. එවිටයි P ලෙස එය නිරූපණය වෙන්නේ විභව වෙනස් වීම P තරංගයෙන් නිරූපණය වෙන්නේ. එතකොට ඇත්තටම මේ P තරංගය කර්ණික විද්‍රවණය කියනකොට කර්ණික සංකෝචනය වෙනවා. ඉන් අනතුරුව අපි පෙන්눔 කරලා තියෙනවා මෙතන PR segment කියලා එකක්. ඒ වගේම QRS complex එකක්. මේ QRS complex එකෙන් මොකද්ද නිරූපණය වෙන්නේ? බලමු. දැන් මේ ආවේග අපි දන්නවා SA node එකෙන් පටන් ගත්තම AV node එකට SA ගැටයෙන් පටන් ගත්තම AV ගැටයට සම්ප්‍රේෂණය වෙනවා. අර විද්‍රවණ තරංග ක්‍රියා විභවය. එතකොට එසේ ගැටේ ඇතිවන ආවේග කර්ණිකා මගින් පැතිරී යන ආකාරය කර්ණික විද්‍රවණයෙන් අපි නිරූපණය කළේ. ඇත්තටම එසේ ගැටේ මගින් ඇතිවන ආවේග කර්ණික මයෝකාඩියමේ පැතිරී ගියාම තමයි කර්ණිකා සංකෝචනය වෙන්නේ. එයයි P වේව් එකේ නිරූපණය වෙන්නේ. දැන් මේ ආවේගය එනවා SA node එකට. ඔබ දන්නවා AV node එකට සමානින්න AV ගැටයට. SA ගැටයෙන් කර්ණිකා සංකෝචනය වීම ආරම්භ කරලා ඒ විද්‍රවණ තරංග ආවේග වශයෙන් කර්ණික මයෝකාඩියමේ පැතිරීමෙන් අනතුරුව එය උත්තේජනය කරනවා AV ගැටය. කර්ණික කෝෂික ගැටය. දැන් AV ගැටයේ ඉඳලා කෝෂිකා ඔස්සේ ආවේග වේගවත්ව පැතිරී යනවා. කෝෂික පේශිවල විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් ඇතිවීම සඳහා කෝෂිකා විද්‍රවණය වෙනවා. මේ QRS කම්ප්ලෙක්ස් එකෙන් පෙන්වන්න කරන්නේ කෝෂිකා විද්‍රවණය වෙන ආකාරය. ඒ කෝෂික විද්‍රවණයේදී ඇත්තටම කෝෂිකා සංකෝචනය වෙනවා. මේ ප්‍රතිඵලයක් වශයෙන් අනතුරුව පෙන්වන්න කරලා තියෙන්නේ කෝෂික ප්‍රතිද්‍රවණය. කෝෂික ප්‍රතිද්‍රවණය. කෝෂික ඉහිල් වීම මේත් එක්ක නිරූපණය වෙනවා. එතකොට කර්ණික ප්‍රතිද්‍රවණය. එහෙමනම් කර්ණික විද්‍රවණයක් වුණා. කෝෂික විද්‍රවණයක් වුණා. අනතුරුව කෝෂික ප්‍රතිද්‍රවණයක් ගැන කතා කරනවා.
කර්ණික ප්‍රතිද්‍රවණය. ඇත්තටම QRS සංකීර්ණයේ විශාලත්වයේ හේතුවෙන් කෝසිකා සංකෝචනය වෙන අතරතුර තමයි කර්ණික ප්‍රතිද්‍රවණය සිද්ධ වෙන්නේ නිසා එය පෙන්눔 කරන්නේ නැහැ. තේරුණානේ? QRS තරංගයේ විශාලත්වයේ හේතුවෙන් කෝසිකා සංකෝචනය වෙන අතරතුරදී ඇතිවන කර්ණික ප්‍රතිද්‍රවණය මෙහි නිරූපණය වෙන්නේ නැහැ. තවත් ප්‍රශ්නයක් මොකද්ද මේ ප්‍රතිද්‍රවණය කියන්නේ කියලා. මෙහිදී ඇත්තටම සිද්ධ වෙන්නේ සාමාන්‍ය ස්නායු ශෛලයක වගේම සෝඩියම් ඇතුළට ගලන් එන එක සෝඩියම් ద్వාර විවෘත වෙලා. මට ඉස්සලා කියන්න බැරි වුණා මේ සෝඩියම් සඳහා වූ ద్వාර තියෙනවා සෛල පටලයේ ප්ලාස්ම පටලයේ. පොටෑසියම් සඳහා පින්වුණු ద్వාර තියෙනවා. සෝඩියම් ඇතුළට ගලා එන එක වළක්වලා පොටෑසියම් පිටවීමට ඉඩ සැලැස්වීම තමයි ප්‍රතිද්‍රවණයේදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යලි ද්‍රවණයටපත් වෙනවා. ද්‍රවණය වූ අවස්ථාවේ තිබුණු පෙදපේශි සෛලයේ තමයි විද්‍රවණයට භාජනය වුණේ. විද්‍රවණය වූ සෛල තමයි නැවත ප්‍රතිද්‍රවණය කියන මුල් අවස්ථාවටපත් වෙන්නේ. එෙහිදී සෝඩියම් ద్వාර වැසීමෙන් පොටෑසියම් නාලිකා විවෘත වීමෙන් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔන්න එහෙමයි මේ තරංග ටික අපි හඳුන්වන්නේ. නමුත් මම මේක ලකුණු කරලා තියෙනවා PQ segment එකක්, ST segment එකක්, ඒ වගේම PR interval සහ QT interval කියලා. මම හිතන්නේ මේවා උසස් පෙළ සිසුන් සඳහා පැහැදිලි කිරීම පිළිතුරකදී අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබට හිතලා ගන්න පුළුවන්. දැන් PR interval එක කිව්වම මේ P තරංගයේ ආරම්භයේ ඉඳලා QRS තරංගය සංකීර්ණයේ ආරම්භ කරන අතර කාලය. P තරංගයේ ආරම්භයේ ඉඳලා QRS කම්ප්ලෙක්ස් එක පටන් ගන්න අතර කාලය. ඒ වගේම පෙන්눔 කරලා තියෙනවා PR ඉන්ටර්වල් එකක්. ඒ වගේම QT ඉන්ටර්වල් එකක්. මේ සෙග්මන්ට් සහ ඉන්ටර්වල් අපි කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට දක්වන්නට පුළුවන් QRS සංකීර්ණයේ ඉඳලා T තරංගයේ දක්වා QRS සංකීර්ණයේ ඉඳලා T තරංගයේ දක්වා වූ කාලය මේ ST සෙග්මන්ට් එකෙන් පෙන්눔 කරනවා කියලා. මේ පිටියට ගැඹුරට කතා කිරීම උසස් පෙළ සිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තප්පර 0.8ක් තුළ එක හද චක්‍රයක් සිදුවීමේදී තමයි මේ සිදුවීම් අනුපිළිවෙල අපි මේ නිරූපණය කරලා තියෙන්නේ. දැන් බලමු අපි මොකක්ද මේ ECG සටහනක පරීක්ෂා කරන්න කියලා. ECG සටහනක මොනවද පරීක්ෂා කරන්නේ? දැන් මේ තරංග රටාව wave pattern බලන්න පුළුවන්. P wave එකේ QRS එකේ T තරංගය සාමාන්‍ය normal ECG සටහනක සාමාන්‍ය ECG සටහනක තියෙන්න ඕන රටාවට pattern එකට තියෙනවද කියලා පරීක්ෂා කරනවා. ඒ වගේම චක්‍රයේ කොටස් අතර කාලාන්තර. දැන් අපිට එතනදි කියන්න පුළුවන් ඕනනම් මේ segments දිහා බලලා දැන් ST segment ඒ වගේම PQ segments පරීක්ෂා කරලා එහෙම නැත්නම් මේ කාල පරීක්ෂා කරලා නියමිත විදිහට මේක පිළිටනවද එහෙම නැත්නම් ඒ කාල පරාසර වැඩිද අඩුද ඒ කාල පරාස දික් වෙලාද අඩු වෙලාද කියන එක අපිට පරීක්ෂා කරන්න පුළුවන්. මේකදී පරීක්ෂා කරනවා. ඒ වගේ මේ චක්‍ර අතර දැන් අපි එකක් අරගෙන නිකන් ඉන්නේ නැහැ. ECG සටහනක අපි එක චක්‍රයක විතරක් ඉන්නේ. 0.8ක කාලය තුල විතරක් නෙවෙයි. ඔබ දන්නවා මේ වෙනි ආකාරයට ඒ දිගටම සටහනක් අපි ලබා ගන්නවා. දැන් මේ සාමාන්‍ය අවස්ථාවේ ECG සටහන් ගන්නවා වගේම ව්‍යායාම කරලා exercise ECG ගන්න අවස්ථා තියෙනවා. ව්‍යායාම කරමින් ඒ වගේම අපි සාමාන්‍ය අවස්ථාවේ ECG එකක් ලබා ගැනීම
ඒවා ඇත්තටම බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන්න තියෙනවා උසස් පෙළෙන් පස්සේ ඉගෙනීමේදී. එයාට පුළුවන් මේ පිළිබඳව දැනුම ලබා ගන්න. අපි කතා කරන්නේ ඇත්තටම උසස් පෙළ සිසුන් සඳහා අවශ්‍ය වෙන දැනුම. ඉතින් මේ චක්‍රයක් අතර වගේම එවැනි චක්‍ර ගණනාවක් අතර තියෙන කාලාන්තර, තරංග රටාව, චක්‍ර අතර කාලාන්තර, චක්‍රයේ කොටස් අතර කාලාන්තර පරීක්ෂා කරනවා. මොනවද මේ පරීක්ෂා කිරීමෙන් අපි ලබා ගන්නේ? වෛද්‍යවරයා මොනවද නිගමනයකට එළඹෙන්නේ? මොනවාගේ නිගමනයකට එළඹෙන්න පුළුවන්ද? නමුත් ඒ ඊටාම නිවැරදිද? ECG සටහනක් පමණක් ප්‍රමාණවත්ද? හෘදපේශී තත්ත්වය පිළිබඳව අවබෝධ කරගන්නට මූලික වශයෙන් ලබා ගන්නා වූ සටහනක් තමයි මේ. හෘදේ ක්‍රියාකාරීත්වය, පුද්ගලයාගේ හෘදේ ක්‍රියාකාරීත්වය, මයෝකාඩියමේ තත්ත්වය. අපි දන්නවා මයෝකාඩියම සමහර අවස්ථාවලදී දුර්වල වෙනවා. කිරීටක තමයි යම් වෙලාවක හෘදයට ඔක්සිජන් සහ ග්ලූකෝස් නොසැපේ වුණොත් හෘද පේශියේ මිය යන්නට පුළුවන්. මයෝකාඩියම මිය යන්නට පුළුවන්. එවිට හෘදේ කාර්යක්ෂමතාවයේ කාර්යක්ෂම පොම්පයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. එවිට ECG සටහනක් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් හෘද පේශී තත්ත්වය මේ පරීක්ෂා කරන්න යම් නිගමනයකට එන්න පුළුවන්. මේ චක්‍ර අතර කාලාන්තර, චක්‍රයේ කොටස් අතර කාලාන්තර හෝ තරංග රටාව පරීක්ෂා කිරීමෙන්. ඒ වගේමයි සන්නයන පද්ධතිය පිළිබඳව අපි තොරතුරු ලබා ගන්න පුළුවන්. බලන්න සන්නයන පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. SA ගැටි, EV ගැටි, හිස් ගේ ගුණය, හික් සාකා සහ පර්කින්ජි තන්තු. ඉතින් මේ SA ගැටි ආවේග ජනනය කරනවා නම් හරියට එහෙම වුණොත් තමයි කර්ණික ආකුංචයේ කර්ණික විද්‍රවණය සිද්ධ වීම, ඒ වගේම කෝෂික විද්‍රවණය සිද්ධ වීම, ඒ වගේම කෝෂික ප්‍රතිද්‍රවණය සිද්ධ වීම, මේ ආදී වශයෙන් ECG සටහනක තියෙන තරංග රටාවන් නිවැරදිව පෙන්눔 කරන්නේ හෘද පේශිය වගේම හෘද පේශියේ ස්වභාවික තත්ත්වය වගේම සන්නයන පද්ධතියත් නිරවුල්ව නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. හොඳයි. මම හිතනවා ඔබට අද මේ දේශනෙන් යම් අදහසක් ලැබෙන්නට ඇති කියලා.